මේ ඉන්නේ පැණි කලවැද්දා නොහොත් සීන. මූ මේකේ වැටුනොත් එහෙම මුගේ 7 දවසට තමයි ෆ්ලෑෂර් එකයි යන්නේ. අඩෝ. එම්බල නෙමෙයි මූ. ආගන්න බොරු මාර්සි දාන්න එපා. හයි මේ දැන් මහා රෑ වෙලා ඇවිල්ලා ඉන්නේ ඇත්තටම කිව්වොත් වොලිබෝල් ගන්න. අපි කට්ටියක් ඉන්නවා මේක පොඩ්ඩක් අස් කරලා ලයිට් ගහලා අවුරුද්දට පොඩ්ඩක් සෙට් වෙන්නත් බැරි වෙච්ච එකේ අපි හිතුවා කට්ටිය එකතු වෙලා වොලිබෝල් පාරක් ගහලා මේ පාර අවුරුදු සමරන්න. ඉතින් මේක තමයි අපේ වොලිබෝල් ගහන තැන. තාම හදනකම ඉන්න කොල්ලෝ උඩ සෝලයක් ගහලා තියෙනවා. පිටිපස්සේ අපි ලයිට් එකක් ගහන එක වීඩියෝ එකක් පෙන්නනවා ඔයාලට. මේ ඉන්නේ පැණි කලවැද්දා නොහොත් සීන. හරිද? මේ ඉන්නේ මල් කෑල්ල වගේ. මූණ පොඩ්ඩක් පේන්නේ නැහැ. දැන් අපි වොලිබෝල් ගහන්න අපි පිච් එක හදාගන්න ෆ්ලෑෂර් එක ගහගෙන යන්නේ. ඒකට යන්න අපි සහන් ගිල යන්න. අපි ෂේප් එකේ ඉනිමගේ නැගලා මැච් එක ගහමු. දිනුගේ පොඩ්ඩක් අල්ලන්න. ඕ ෆ්ලෑෂර් එක. මූ මේකේ වැටුනොත් එහෙම මුගේ 7 දවසට තමයි ෆ්ලෑෂර් එකයි යන්නේ. අඩෝ. කනවතෝ තෝ කරා මරාගෙන කන දෙනගනි. අඩෝ කතා කියන්න බයකෝ. ඉන්න දැන් කොල්ලොට ගෙන ගමන් අපි එකන වීඩියෝ එකක් මේ වීඩියෝ එක කොල්ලෝ හෙම්බත් වෙලා ඉන්නේ වැඩ කරලා. ඒ කියන්නේ වීඩියෝ එක වීඩියෝ එකක් ගත්තා අපි කොල්ලගේ ඔළුව ඇතුණා. දෙම්බල නෙවෙයි මූ. දෙම්බල නෙවෙයි. ඒක වෙනවද කියලා ඒකයි මම කටින්නේ. වෙන්න. හලෝ මගේ රත්තරන් යාළුවනේ කොහමද? හොඳින් ඉන්නවද ඔයගොල්ලෝ? ඔයාලට වෙනම අත්දැකීමක් තමයි දෙන්න යන්නේ. බලමු වටේට කැමරාස් ගහලා පොඩි දෙයක් මේක අස්සලා ලයිට් ගැව්වා. ඒක තමයි මේ හොඳ එළියක් තියෙන මහරෑ දැන් 11ක් විතර වෙලාව. එළියක් තියෙනවා. 45 වෙලාව. ඔව්. ඉතින් ළඟයි. මොන බාධා වලට මූණ දෙන්න වෙයිද දන්නේ නැහැ. බලමු. මොකක් වෙයිද කියලා. අනිවාර්යෙන් සෙල්ලම් කරනවා. අපේ කට්ටිය තව එන ගම. තව එන්න කට්ටියක් තියෙනවා. පස්සේ තමයි මේක අස් කරලා වැඩේ ලයිට් ගහලා හදාගත්තේ. අපි බලමු. කිලෝ 3මාරක යෝධ 7ක්. කොහොමද ටීම් බෙදුවේ?
Lumayan, ikan naik pak. ආගන්ඩ බොරු මනසි දාන්න එපා. හරි කෙලින් වරෙන් හරිද? Yeah, boy. Hari